හෙලෝ ළමයි කොහොමද ඔයාලට? අද මම ලස්සන වීඩියෝ එකකින් ආයෙත් ආවා. යමුකෝ අපි වීඩියෝ එක බලන්න. ඉතින් අද අපි යන්නේ වැල්ලවාය නගරයේ තියෙන ලස්සනම ගල් පොත්තකින් දිය ඇල්ල බලන්න. වැල්ලවාය ටවුන් එකේ ඉඳලා වැල්ලවාය පාරේ කිලෝමීටරයක් විතර එනකොට වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හමු වෙනවා. එතන ඉස්සරහ පාරෙන් තමයි අපි යන්න ඕනේ. ඊට පස්සේ ටික දුරක් යනකොට හතරමං හන්දියත් එක්ක බුදුමැදුරක් හම්බ වෙනවා. එතනින් තියෙන කෙලින්ම පාරේ මීටර් 500ක් විතර යනකොට අපිට හම්බ වෙනවා මොයි ඇල මාර්ගය. එතනින් ඇලෙන් උඩ පැත්තේ තියෙන පාරේ වම් පැත්තට චූටි දුරක් යනකොට උඩට තියෙන ගල් පඩි පෙලක් එක්ක පොඩි අඩි පාරක්. ඒක දිගේ තමයි දැන් අපි යන්නේ. ඇත්තට මේ කුරුල්ලන්ගේ සද්දෙත් එක්ක යනකොට හිතට මොනවාර නිදහසක් දැනෙන්නේ. සතිය පුරාම වැඩ කරලා නිවාඩු දවසට චූට්ටක් හරි ඇවිදින්න යනවා කියන්නේ අපේ ඔළුවට මාරම නිදහසක් දැනෙනවා. දැන් අපි කතාවෙන් කතාව දිය ඇල්ලටත් ලං වුණා. යමුකෝ අපි බලන්න. ඔයාලට නම් ඇහෙනවද දන්නේ නැහැ. චුට්ට දැන් දිය ඇල්ලේ සද්දෙ මට නම් හොඳටම ඇහෙනවා. ඔය පහලින් ගලාගෙන යන්නේ ඒකෙන් එන වතුර පාර. අපි දැන් යමුකෝ ඉස්සරහට. බලන්න ඒකේ ලස්සන. මගේ කතාව ඇති දැන්. ඔයාලත් බලන්නකෝ ඒකේ මාරම ලස්සනක් තියෙනවා. නම් කමන්නේ හැබැයි පරිස්සමින් හැමෝම. මොකද පීනන්න බැරි අය නම් වතුර මැදට නම් යන්න එපා. හොඳට මතක තියාගන්න ඕනේ හරිද? චූටි දෙයක් ඉල්ලන්න. ඇවිල්ලා බලලා නාලා යන්න. හැබැයි අපේ අනාගතේ එන්න ඉන්න චූටි පැටවුන්ට ඉතිරි කරලා යන්න. ඔයාලත් මේ සතියන්තේ